ගින්දර අවුලවන්න නොව නිවන්න. අද පටන් ගන්නේ පොඩි අමුතු ආකාරයේ තර්ජනයකින්. මේ ගින්දරට තර්ජනය කරමු. ගින්දර චාමික මහත්තයා ඔයා හිතන්නේ පොරක් කියලා. මම දන්නවා ඔයා පාතාලෙත් එක්ක තමයි ඉන්නේ කියලා. ඒක ප්‍රශ්නයක් නෑ, මම බයත් නෑ ණයත් නෑ. හොඳේ ඔයා මට වැඩකුත් නෑ. ඔයගොල්ලෝ ආවේ අපේ ඉඳ තමයි උඩට ආවේ. නමුත් ඔයගොල්ලෝ අපිට සීන් දාලා එහෙම ආවොත් ඔයාටත් ගමනක් නෑ. හොඳේ මතක තියාගන්න. ඔයා මාව හරියට අඳුරන්නේ නෑ. නමුත් ඔයගොල්ලෝ මතක තියාගන්න. ඔයගොල්ලෝ ගමන් මගේදී කවුද ඔයගොල්ලොත් එක්ක හිටියේ කියලා. කොමුණත් ඔයා ඔය යන ගමනේදී ඔයා හිතනවා නම් ඔයා හරි ඔයා පොර කියලා ඒක වැරදියා. ඔයා මගේ රෙකෝඩින් අරගෙන හෙට දැම්මත් කවන්නේ මටත් තියෙනවා ගහන්න දේවල්. නමුත් ඔයා මට කෙලවුවා නම් මමත් යම් කිසි තැනකදී ඔයාට කෙලවනවා. ඔයා පුළුවන් නම් මට අරින්න මාත් අරලා පෙන්නන්න. මම නම් බය නැහැ. පාතාලේ මේ මාධ්‍යවේදියෝ කියන්නේ තුච්ච පහත් ජංගයන් දින වෙලා හරිද? ජංගයන් දින වෙලා තමන්ගේ මේක වෙනුවෙන් ඕන තක් කරනවා. පාතාලේ උන්ට කඩේ ගියුම් අපි දන්නවා ඔක්කොම පාතාලේ උන්ගේ යපනේ උන් සතපහක්වත් පඩියක්වත් නැතුව මේ වෙනකොට පාතාලේ උන්ගෙන් ජීවත් වෙන ඔක්කොම අපි දන්නවා. ඒක අපිට අවුලක් නැහැ. හරිද? ඕගොල්ලෝ ඔයා හිතාගන්න ඔයා හරි කියලා. ඔයා මට කරේ වැඩේ ඔයාටත් මම හොඳ වැඩක් කරනවා මතක තියාගන්න. ගින්දර ඒ තර්ජනය කරපු එක්කිනාව දන්නවා. හැබැයි මෙතන කියන්නේ නැහැ. මොකද ඕවා ගින්දරට එහෙම තර්ජන නෙවෙයි. මේ ගිනිගොඩේ අපි සැරිසරන්නේ නැහැ තර්ජන වලට බය නම්. ඔය තර්ජනය කරපු එක්කිනාට කියන්නේ නාගන්න වතුර නැති වුනහම ලිඳ පෙන්නුවාම ලිඳකෝ කියලා ඇහුවම ඒ ලිඳෙන් නාගෙන පශ්චාත් භාගයේ පෙන්නන අය තමයි ඔය. නාගත්තට පස්සේ අපි පෙන්නපු ලිඳෙන්ම නාගෙන අපිටම පශ්චාත් භාගේ පෙන්නනවා. බොහොම ස්තුතියි. එච්චරයි එයාට කියන්න තියෙන්නේ. දැන් යන්නේ වෙන කතාවකට. මේක ඊටාම භයානක කතාවක්. ආරම්භ කරනවා මෙතනින් මෙහෙම. ගින්දර ඉන්දුනීසියාවේ අත්අඩංගුවට පත් වුණානේ ලංකාවේ පාතාලේ කෙරුමෝ කීපදෙනෙක්. ඒගොල්ලන් ඔතන ලංකාවට ගෙනල්ලා ප්‍රශ්න කරමින් යනකොට හොඳටම අමාරුවා. ඒ කියන්නේ අතිනුත් දානවද මන්ද? නැතිවත් කියනවද මන්ද? බොහොම දේවල් අනාවරණය වෙනවා. එතකොට දැන් මේකෙදි අර දේශපාලඥයෙක් වගේ කෙනෙක්, අර ප්‍රාදේශීය දේශපාලඥයෙක් සම්පත් මනම්පේරි කියලා, අන්න එයාවත් අත්අඩංගුවට පත් වෙලා දැන් හරි දේවල් තමයි වෙන්නේ. සම්පත් මනම්පේරි ගහපු මාර ගේම් ටිකක් තියෙනවා. අන්න ඒ ගේම් අද එකින් එක මෙහෙම ලියනවා. මේ බලන්නකෝ සම්පත් මනම්පේරි අර දේශපාලනය කියන ලයින් එකට මුවා වෙලා කරලා තියෙන දේවල් පොඩ්ඩ දෙන්නේ පොඩ්ඩ. ඔන්න බලන්න ආරක්ෂක අංශ, නීතිය ක්‍රියාත්මක කරන අංශ ප්‍රශ්න අහලා ගලප ගන්නවා. ගින්දර සම්පත් මනම්පේරි වෙඩි තියපු කේස් ටික ඇදෙනව නේද දැන්? ටිකක් බලන්න. එක එළියට එනවා. බැකෝ සමන්ගේ සහ දරුවන්ගේ උවමනාවට තමයි ගොඩක් කළේ. දේශපාලඥයෙක්ගේ ලේකම් වෙලා ඉන්න කාලේ රජයෙන් දීලා තිබුණ ගිනියවීන් තමයි ගොඩක් අපරාධ කළේ ඔය මනම්පීරි. වැඩේ කරලා හොරෙන්ම වෙපන් එක ගෙනත් තිබ්බා. සමන්ගේ කීමට ලේකම් කෙනෙක් වෙලා හිටපු කාලේ හොඳ සෙල්ලම් දැම්මේ. මේ තොරතුරු එයාට යන්න නොදී උඩට ගන්න
මොකද මේ තොරතුරු කොහෙන්වත් අනාවරණය වෙන තොරතුරු නෙවෙයි. ඒකයි. ගින්දර තවදුරටත් තියෙනවා බඩු. සම්පත් මනම්පී. අර ප්‍රාදේශීය දේශපාලඥ චණ්ඩියා පාතාලේ වීරයයි කියලා හිතාගෙන හිටපු කෙනා හැංගි වෙස් බැඳපු කෙනා මෙන්න කරලා තියෙන බඩු මේවා කොහෙන්වත් එළියට එන්නේ නැහැ. ගින්දරින්ම විතරයි. ගින්දර වගේ දෙන්නේ බඩු ටික. ගින්දර ගෙවල් වලට වෙඩි තියපු සිද්ධි ඔක්කොම කළේ ඔය මනම්පේරි තමයි. මිද්දෙනිය අවට ඇඹිලි පිටියේ ඔය හැම තැනම සමන්ගේ වැඩ කළේ මනම්පේරි. කරපුවා අහගන්න පුළුවන් දෙන්නව දෙපොලේ තියලා ඇහුවම. ඔක්කොටම ඉස්සෙල්ලා මනම්පේරි වගේ භයානක අපරාධකරුවෙක් දින 7න් රිමාන්ඩ් වුණ එකත් පොඩි අවුලක් තියෙනව නේද? කාගේ නොසැලකිල්ලෙන්ද මනම්පේරිව රිමාන්ඩ් වුණේ? ඒකත් හොයලා බලන්න. දැන් කියයිද කරපුවා? දේශපාලනය අතපොවන්නේ නෑ කිව්වට ඔය අපූරුවට මනම්පේරි රිමාන්ඩ් වුණේ දහසකුත් රහස් තුරුල් කරන්. ඒක උනේ කාගේ උපදෙස් වලටද? ඔයත් හොයන්න මිස්ටර් චාමික. අතේ හිටපු මිනිස්සයව රිමාන්ඩ් කරලා දැන් අධිකරණයෙන් ඉල්ලනවා නැවත දෙන්න කියලා. දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. දුන්නොත් රහස් එළිවෙයි, නොදුන්නොත් එහෙම්මම යට යනවනේ. ගින්දර මේක දැන් බලාගෙන ගියාම ජාලයක්. ඒ ජාලේ ජංජාලයක්. එතකොට අන්න ඒ ජංජාලේ පැටලිච්ච සම්පත් මනම්පේරිත් එක්කෙනෙක් පටලෝගෙන ගිය. ඔන්න සම්පත් මනම්පේරිගේ තව බඩු තියෙනවා. මේවා කිසිම තැනකින් මේතා එළියට ආපුවා නෙවෙයි. හැබැයි සම්පත් මනම්පේරියුම ප්‍රශ්න කරලා ඊට පස්සේ බැකෝ සමන්වත් ප්‍රශ්න කරලා අර තැඹිලි ලහිරුලාව අර ගොල්ලන්ව මේ ගොල්ලන්ව ප්‍රශ්න කරලා හරියට ඇදලා ගන්න ඕන ඒව මේවා. මෙන්න ගින්දර තව කේස් 25කට වැඩිය මනම්පේරි කළා සමන්ගේ දරුවන්ගේ. දුර පළාත්වලත් ගිහින් කළා. සේරම හොයන්න ඕන. අසාධාරණකම් වුණ මිනිස්සුන්ට සාධාරණයක් වෙන්න ඕනේ. අම්මා කෙනෙක් පුතෙක් එක්ක බයික් එකක යනකොට වෙඩි තිබ්බා. වැදුනට මැරුණේ නෑ. ඒක දරුවන්ගේ කුඩු සිද්ධියකට සමන් දැනුවත්ව දරුවන් කළේ. ඔක්කොම එළියට ගන්න ඉත් දවසක් නෑ. මේ පාර සුද්ධ කරන්නමයි මේ අපරාධකරුවන්ව රිමාන්ඩ් කරන්න ඕන. නැත්නම් මේ අපරාධ නවත්තන්න බෑ. දරුවන් ඉන්නේ මැලේසියාවේ. ඇයි දරුවන්ව ගන්න try කරන්නෙවත් නැත්තේ? දේශපාලන හස්තයක්වත් දික් වෙලාද? මනම්පේරි දවස් 7 යනකොට රිමාන්ඩ් වුණා. ඒකට හේතුව දන්නේ නෑ. නමුත් කාගෙන හරි හෙළිවෙන නිසා රිමාන්ඩ් කළාද කියලා පොඩි සැකයක්. ගින්දර කොහොම හරි ඔන්න ඔහොම වැඩේ යද්දි සම්පත් මනම්පේරිලා, එතකොට බැකෝ සමන්ලා, දරුන් රොෂාන්ලා, එතකොට තැඹිලි ලහිරුලා මේකේ ගහපු ගේම් රට පුරාම ගහලා තියෙනවා. එතකොට ඔන්න රට වටේම තියෙන ඔක්කොම එකතු කරලා නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලාවක් මේක. අන්න ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන අංශවලට අපි සුබ පතනවා කරගෙන යන්න අකුරට නීතිය ක්‍රියාත්මක කරන වැඩි. ගින්දර අවුලවන්න නොව නිවන්න.